මේ අනුරාධපුර පැත්තේ බොහොම ප්‍රසිද්ධ සිරිතක්. මේ සිරිත ඇත්තටම කරන්නේ දානමය පින්කමක් සඳහා පැමිණෙන හේවිසි කණ්ඩායම විසින්. ඇත්තටම මේ වෙන්නේ කලින් දවසේ ධර්මදේශනයක් රාත්‍රියේ පැවැත්තිලා ඊට පස්සේ පහුවෙනිදා දහවල් දානමය පින්කම අවසන් වුණාට පස්සේ භික්ෂුන් වහන්සේලා වැඩම කරලා අහපව් පන්සලටත් වැඩම කළාට පස්සේ හේවිසි කණ්ඩායම විසින් තමයි මෙන්න මේ චාරිත්‍රය කරන්නේ. ධර්මය මොකක්ද කියලා කියන්නම්. මේකට අපි කියනවා පින්පද වාදනය කිරීමේ චාරිත්‍ර ධර්මය කියලා. ඉතින් මේක ආවේ කොහෙන්දද කියලා කල්පනා කරලා බලපුවාම මහා වංශයේ සඳහනක් තියෙනවා. මේ දුටුගැමුණු මහා රජතුමාත් ඉස්තරිත කරා වූ රුවන්වැලි මහා සෑය තුන් වතාවක් ගිලා බැස්සාය කියලා. මේ ගත්තා වූ භූමිය අපි දන්නවා මේකට නම තිබෙත් ඒක නිසාවෙන් ස්වර්ණමාලී කියන උක්ෂ දේවතාවගෙන් තමයි මේ භූමිය ඉල්ලගත්තේ. ඉතින් මේ උක්ෂ දේවතාවා එදා දුටුගැමුණු රජතුමාට කියනවා මාගේ නම තියන්නේ නැතුව මේ ස්ථානයේ මේ චෛත්‍යය නිම කරන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ අමනුෂ්‍ය බලවේගයක් උක්ෂ දේවතාවෙක් කියන්නේ. ඉතින් එදා දුටුගැමුණු රජතුමා පොරොන්දු වෙනවා මං ඔබතුමාගේ නැත්තම් මේ උක්ෂ දේවතාවගේ නම තියලා මේ චෛත්‍යය වැඩ නිම කරනවා කියලා. ඉතින් මේ ආකාරයෙන් අමනුෂ්‍ය බලවේගයන් රාශියකගේ බලපෑමකට ලක් වුණා දුටුගැමුණු රජතුමා. මේක විසඳ ගන්නට දුටුගැමුණු රජතුමා බමුණු පඬිවරු ගෙන්නලා හේතු සාධක හොයලා බලපුවාම මේකට මේ තුන් ලෝකයටම පින් දිය හැකි එක කටයුත්තක් කරන්නට කියලා බමුණු පඬිවරු එදා උපදෙස් දුන්නා. ඉතින් මේ තුන් ලෝක තලයේ බලපුවාම අපි කියන්නා වූ ඉහළම ගණයේ දේව බ්‍රහ්ම කියන්නා වූ ගණයන්ටත් පහළම ගණයේ ප්‍රේත පිසාච කුම්භාණ්ඩ කියන්නා වූ ගණයන්ටත් මේ මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙලා ඉන්න සියලුම සත්වයන්ටත් එකට පින් දිය හැකි දෙයක් කරන්නට කිව්වාම මේ පින්පද වාදනය කරන්නට කියලා එදා දුටුගැමුණු රජතුමාට උපදෙස් දුන්නා බමුණු පඬිවරු. එදා දුටුගැමුණු මහ රජතුමා 16000ක් හැවිසි වාදනය කරන්නා වූ ශිල්පීන් ගෙන්නගෙන රුවන්වැලි මහා සෑය චෛත්‍ය වටේට තියලා මේ පින්පද තුන් වතාවක් වාදනය කරවලා පින් දුන්නායින් පස්සේ නැවතත් කටයුතු ආරම්භ කළා රුවන්වැලි සෑය වැඩ නිම කරාය කියලා සඳහනක් තියෙනවා. ඉතින් මේ චාරිත්‍ර ධර්මය එදා ඉඳලා පැවතගෙන එනවා. මේක හැවිසි වාදනය කරන ශිල්පීන්ට ලැබුණේ ඇයි? ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයන් වලට අටමහා කුසල වලින් දෙකක් ඉෂ්ට සිද්ධ කරවලා ඊයේ සවස් යාම ඉඳලා අද වෙනකල් ඉතින් අපි කියනවා අටපිරිකර දාණය නැත්නම් ධර්ම දාණය මේ දෙකම ඉෂ්ට සිද්ධ කරා. ඊට අනතුරුවත් මේ හේවිසි වාදනය කරන ශිල්පීන් මොකද්ද මේ පින් දෙන්න කරන්නේ? පින් මදි වෙලාද නැත්නම් පින් ලැබුණ නැද්ද? ඔහොම කතාවක් එන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපි දන්නවා මේ පංචතෝරණ නාදය නැත්නම් මේ හේවිසි නාදය තමයි දෙවියන්ට ආරාධනා කිරීමට අපිට තිබෙනා වූ එකම දේ. ඒක මේ අපි කියන්නා වූ ධම්මස්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරනකොට සද්දමනුස්සා වේසුම් කියලා 24 වතාවක් කියනකොට පෙණියාඩකම් 24ක් කියලා මේ පංචතූර්ය නාදය නැත්නම් හේවිසි නාදයෙන් දෙවි දේවතාවුන් සඳහා ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් මේක මැද්දේ අටමගලක් ඇඳලා තියෙනවා කැකුළු හාල් වලින් ඒක තියලා. මේකට හේතුව තමයි සීවලී මහරහතන් වහන්සේට වගේ කුසගින්න දෙන්න ඕනෑම වෙලාවක ආහාර පාන පහළ වෙන්නට කියලා කැකුළු හාල් මිටක් කියලා මේ ආකාරයෙන් අටමගලක් ඇඳලා මේ චාරිත්‍රය සිද්ධ කරන්නේ. ඉතින් බුලත් සහ පන්රුකාදී කියලා අපි දන්නවා ශාස්ත්‍රීයත්වයේ ආරමුණු කරගෙන මේ උපත ලබන ස්ථානයක මිල මුදල් වලින් මුතුමැණික් වලින් අගයක් හිඟයක් නැති තැනක සියලුම සැප සම්පත් ඇති තැනක උපත ලබන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා අරමුණු කරගෙන තමයි මේ දේවල් මේ විදිහට සකස් කරවලා මේ චාරිත්‍ර ධර්ම අපි ඉෂ්ට සිද්ධ කරන්නේ. ඉතින් මේ චාරිත්‍ර ධර්මයේදී මේ පින්කම සංවිධානය කරන මහත්මා වූ මහත්මිය විසින් මේ ස්ථානයට බුලත් අතක තියලා පඳුරක් තියන්න මේ ස්ථානයෙන් පළමු කොටම මේ චාරිත්‍රය ආරම්භ කිරීමට ප්‍රථම පළවෙනි කොටම අපි සද්ද පූජාව තියලා නවත්තපුවාම දෙවනියාට ආයෙත් තව සද්ද පූජාවක් තියෙනවා. ඉතින් මේ සද්ද පූජාව තියෙන අවස්ථාවේදී තමා නමින් මිය පරලෝ ගිහිල්ලා ඉන්නවනම් යම් කිසි කෙනෙක් අපි දන්නවා අපිට දැනෙනවා සමහර අය මිය ගිහිල්ලා ඉන්නවා ඒ වුණාට තාම ළඟ ඉන්නවා. හීනෙන් පේනවා පින් ඉල්ලනවා පින් මදි කියලා සමහර තැන්වල ඉන්නවා දැනෙනවා කතා කරනවා ඇහෙනවා හීනෙන් ළඟට එනවා ඔය වගේ දේවල් තියෙනවා. ඒ වගේ අය ඉන්නවා නම් ඒ අය සිහි ගන්නවලා ඒ අය නමින් මිය පරලෝ ගිහිල්ලා ඉන්නේ අයගේ නමින් පින්පෙත් අනුමෝදන් කිරීමක් ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන්. තමා නමින් මිය පරලෝ ගිහිල්ලා ඉන්නවා නම් මේ ස්ථානයට පඳුරක් තැන්පත් කරලා ඒ මළගේ ඥාතියා සිහිපත් ගන්නලා මේ පින ඒ මළගේ ප්‍රාණකරුවාට අත් වෙන්නට කියලා පින්පෙත් අනුමෝදන් කරන්නට හැකියාවක් තියෙනවා. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං තිලෝක තිලකං ජිත පංචමාරං ධම්මං සුදුල්ලභතරං
මුනිනා පනීතං සංඝංච සුප්පටිපදාහු ගුණෝපේතං නිත්‍යං නමාමි සිරසා සරණ අනග්ගං තව දෙනුකීන් ශ්‍රී බුද්ධ ආදී රත්නත්‍රයට බඳු සීල්ලු අවල්ලෝ සම්බුල්ලෝ තමුල් දිගේ කිඹුල්ලත්තුර අදහන් නොයස සිම්පිරිසු දසුන් පිය නිරුදුන් කොට ආමායා භූත මහා මායා දේවීන් කුස පිලිසින්ද ස්වස්ති සිසාර චාරු දේවි රාජමාන බුවනත්‍රේ වාසීන්ට ජනපත් මාතරාය ලෝකේහි තරුණ අරුණ කිරණ ප්‍රභා සාංචි ජයමංගල්‍ය ප්‍රදානය කළා සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ 84000ක් වන්නා වූ ධර්මස්කන්ධය දේශනා කරමින් මේ ස්ථානයට වෙනවදාල වූ මේ බුද්ධ පුත්‍රයන්න් වහන්සේලාට පළමු කොටම මේ ශබ්ද බේරි පූජාවේ පිම්පෙත් අනුමෝදන් වන සේක්වා දානමේ පින්කමට වැඩම කළ භික්ෂුන් වහන්සේලාට දෙවිවරුන්ට මළගේ ඥාතීන්ට එවැගේම අපේ ගුරු දෙමව්පියන්ට මේ සියලු දෙනාට පින් පැමිණවීම තමයි මේ පින් පද කවි වාදනය කිරීම තුළින් කරන්නේ. බලන්න අපේ රට කොච්චර සංස්කෘතිමය විවිධත්වය නිසා හරිම සුන්දරත්වයක් එකතු කරන රටක්ද කියලා. ඉතින් මේ වගේ අත්දැකීම් ඔබටත් ඇති විවිධ ප්‍රදේශවල. ඉතින් මට හිතුණා රජරටට ආපු වෙලාවේ මේ දැකපු අත්දැකීම ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න.